ඉතින් දැන් ලංකාවේ ගොඩක් දෙනෙක් බහුතරයක් දෙනෙක් එන්රෝල් වෙනවා අවුරුදු 3 ඩිග්‍රීස් වලට 3 ඩිග්‍රීස් වලට. එතකොට ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි මේ අවුරුදු 3 ඩිග්‍රීස් ඇත්තටම වටිනවද කියලා. මොකද අවුරුදු 4 ඩිග්‍රීස් තමා ගොඩක් දුරට අපේ ගවර්න්මන්ට් යුනිවර්සිටිස් වලින් ඔෆර් කරන්නේ. ඒතර ඒ අතින් බලද්දි මේ අවුරුදු 3 ඩිග්‍රී එකක් කරාම වගේ ෆියුචර් එක සාර්ථක වෙයිද? ජොබ් එකට යන්න පුළුවන් වෙයිද? ක්වොලිෆිකේෂන් එකක් ඇති වෙයිද? හයර් ස්ටඩීස් වලට යන්න පුළුවන්ද? ඔන්න ප්‍රශ්න ගොඩක් එනවනේ. ඉතින් ඔය හැම දෙයකටම උත්තර දෙන්න තමයි මේ වීඩියෝ එක මම අද කරන්නේ. ඉතින් ඇත්තටම අවුරුදු 3 ඩිග්‍රී එකක් වටිනවද කියලා අපි කල්පනා කරද්දී අපි බලන්න ඕන කම්පිටිෂන් එක. ඒ කියන්නේ අපිට තියෙන තරඟය. ඒ වගේම AI පැත්තෙන් දැන් ඇවිල්ලා තියෙනවනේ ගොඩක් තරඟයක්. මිනිස්සුන්ගේ වයිට් කොලර් ජොබ්ස් ඔක්කොම රිප්ලේස් වෙන්න යනවා AI වලින්. ඉතින් ඒකෙන් තියෙන ඉම්පැක්ට් එක ගැන හිතන්න ඕනේ. එතකොට අපි abroad යනවා නම් ඒ ක්වොලිෆිකේෂන්ස් වලට කොහොමද මේක ගලපගන්නේ? ඒ වගේම අපි ලංකාවේ ඇතුළේ ජොබ් එකක් කරනවා නම් එම්ප්ලොයර්ස්ලා, ඒ කියන්නේ අපිට ජොබ්ස් ඔෆර් කරන ඉන්ඩස්ට්‍රීස් වලින් මොන වගේ එක්ස්පෙක්ටේෂන්ස්, ඒ කියන්නේ මොන වගේ බලාපොරොත්තුවක්ද තියෙන්නේ එයාලා ගන්න යන එම්ප්ලොයී ගැන. ඉතින් මේ වගේ දේවල් කන්සිඩර් කරන්න ඕනේ. ඒ වගේම ඔයගොල්ලෝ මතක තියාගන්න ඔයාලගේ වටින ටයිම් එක සහ මනී මෙන්න මේ අවුරුදු 3ක් වෙනුවෙන් කැප කරන්න කලින් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන්න. ඔයාලා දන්න කෙනෙක් ඉන්නවා නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. අපි යමු වීඩියෝ එක. ඉතින් 3 ඩිග්‍රී එකක් කිව්වහම ඔයගොල්ලෝ මුලින්ම ඒ ඩිග්‍රී එකේ ස්ට්‍රක්චර් එක අඳුර ගන්න ඕනේ. එතකොට ලංකාව ඇතුලේ 3 ඩිග්‍රීස් කරන්න පුළුවන් ඩිග්‍රීස් කීපයක් ඔයගොල්ලන්ට තියෙනවා. පළවෙනි එක තමයි ජෙනරල් BSc ඩිග්‍රීස් තියෙනවා. ඒ කියන්නේ BSc ජෙනරල් ඩිග්‍රීස් තියෙනවා. BSc Honours සහ BSc ජෙනරල් ගා ඩිග්‍රීස් ටයිප්ස් දෙකක් තියෙනවා. ඒ අතින් ජෙනරල් BSc ඩිග්‍රීස් ශ්‍රී ලංකාවේ ස්ටේට් යුනිවර්සිටිස් වලින් ඔෆර් කරන ජෙනරල් BSc ඩිග්‍රීස් මෙන්න මේ අවුරුදු 3ට යටත් වෙනවා. ඒ වගේම ඕගොල්ලොන්ට ප්‍රයිවට් යුනිවර්සිටිස් වලත් අවුරුදු 3 ඩිග්‍රීස් තියෙනවා. ඉතින් ඒවත් අවුරුදු 3 ඩිග්‍රීස් වලට යටත් වෙනවා. ඒ වගේම එක්ස්ටර්නල් ඩිග්‍රීස් අර බාහිර උපාධි කියලා කියන්නේ. අනේ එක්ස්ටර්නල් ඩිග්‍රීස් තියෙනවා අවුරුදු 3ට. ඒ වගේම අන්තිමට foreign affiliated degrees. ඒ කියන්නේ පිටරට යුනිවර්සිටි එකකින් ඔයගොල්ලන්ට ඔෆර් කරන ඩිග්‍රීස් තියෙන්න පුළුවන් අවුරුදු 3. ඉතින් බහුතරයක් පිටරට යුනිවර්සිටිස් වලින් ඔෆර් කරන ඩිග්‍රීස් ඔයගොල්ලන්ට තියෙන්නේ අවුරුදු 3යි. ඉතින් මේ තමා ඔයගොල්ලන්ට අවුරුදු 3 ඩිග්‍රීස් ලංකාව ඇතුලේ කරන්න පුළුවන් ඒවා. ඉතින් ඇත්තටම සාමාන්‍යයෙන් අවුරුදු 4 ඩිග්‍රී එකක් කරද්දී ඔයගොල්ලන්ට ඒක තියෙන පිළිගැනීම වැඩි කියලා මතයක් තියෙනවා. ඒක තමයි ඇත්ත. ඉතින් ඒකට හේතුව තමා අවුරුදු 4ක ඩිග්‍රී එකක් කියන්නේ ඕගොල්ලොන්ගේ ඇකඩමික් පැත්තට වඩා මේ රිසර්ච් සයිඩ් එක, ඉන්ඩස්ට්‍රියල් සයිඩ් එක ෆෝකස් වෙන හින්දා. ඉතින් ඒ වගේ ඩිග්‍රී එකක් කරද්දී ඔයගොල්ලන්ට BSc Honours ඩිග්‍රී එකක් තමයි හම්බෙන්නේ. ගෞරව උපාධියක් කියලා කියන්නේ අනේ BSc Honours ඩිග්‍රී එකක් තමයි හම්බෙන්නේ. ඒ වගේම රිසර්ච් ඔපචුනිටිස් ඔයගොල්ලන්ට හම්බෙනවා. ඒ වගේම ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින්గ్ වලට යන්න අවුරුද්දක් හම්බෙනවා. ඒ වගේම ගොඩක් දුරට ගවර්න්මන්ට් යුනිවර්සිටිස් වල ඕගොල්ලන්ට ස්පෙෂලයිසේෂන් ඉයර් එකක් විදිහට තමයි මේ 4th ඉයර් එක යන්නේ. ඒ කියන්නේ එක ෆීල්ඩ් එකකට ස්පෙෂලයිස් කරන්න තමයි මේ 4th ඉයර් එක තියෙන්නේ. ඒ කියන්නේ එක්සැම්පල් එකක් විදිහට කිව්වොත් ජෙනරල් ඉංජිනේරින් කියන ඩිග්‍රී එක වෙනුවට ඔයගොල්ලන්ට ඉලෙක්ට්‍රිකල් ඇන්ඩ් ඉලෙක්ට්‍රොනික ඉංජිනේරින් යටතේ තියෙන රොබෝටික් සයන්ස් වගේ අන්න ඒ විදිහට ස්පෙෂලයිස් කරන්න පුළුවන් ඉංජිනේරින් ටයිප් එකකට ඔයගොල්ලන්ට යන්න පුළුවන්. ඉතින් මම මේ කිව්වේ ඉංජිනේරින් එක නිකන් එක්සැම්පල් එකක් හරි. ඒක හරිද වැරදිද මම දන්නේ නැහැ. ඒක ඔයගොල්ලන්ට අදහසක් ගන්න තමයි ඒක මම කිව්වේ. ඉතින් එතනදී ඔයගොල්ලන්ට අයිඩෙන්ටිෆයි කරගන්න තියෙන දේ තමයි අවුරුදු 3 ඩිග්‍රී එකකට වඩා අවුරුදු 4 ඩිග්‍රී එකකට ඔයගොල්ලන්ට තියෙන රිසර්ච් ඔපචුනිටිස් වැඩි. ඉතින් ඒක තමයි තියෙන ලොකුම වෙනස. ඉතින් ඊළඟට බලමු ඔයගොල්ලන්ට ලෝකල් සහ ඉන්ටර්නැෂනල් පර්ස්පෙක්ටිව්ස් මොනවද මේ අවුරුදු 3 ඩිග්‍රීස් වලට තියෙන කියලා. ඉතින් ඇත්තටම ඔයගොල්ලෝ ශ්‍රී ලංකාවේ ප්‍රයිවට් සෙක්ටර් එකේ ජොබ් එකක් කරන්න යනවා නම්, ඒ කියන්නේ ප්‍රයිවට් ජොබ් එකක් කරන්න යනවා නම් ගවර්න්මන්ට් ජොබ් එකක් නැතුව ඔයගොල්ලන්ට අවුරුදු 3 ඩිග්‍රී එකක් ඉෂුව එකක් වෙන්නේ නැහැ. හැබැයි ඔයගොල්ලන්ට සමහර චැලෙන්ජස් කීපයක් එනවා අවුරුදු 3 ඩිග්‍රී එකක් කරාම. ඒ තමයි ගවර්න්මන්ට් ජොබ්, සමහර ගවර්න්මන්ට් ජොබ්ස් වලට ඔයගොල්ලන්ට අවුරුදු 4 ඔනර්ස් ඩිග්‍රී එකක් ඕනේ. ඒ වගේම ඔයගොල්ලෝ පෝස්ට් ග්‍රැජුවේට්ස් වලට යන්න හදද්දී ඔයගොල්ලෝ ඩිරෙක්ට් ස්කෝලර්ෂිප්ස් වගේ ඇප්ලයි කරනවා නම් මාස්ටර්ස් වලට වගේ අනේ එතනදිත් ඔයගොල්ලන්ට 4 year degree එකක් තියෙන එක වැදගත් වෙනවා. ඉතින් ඒකට හේතුව තමයි සමහර ඉන්ටර්නැෂනල් යුනිවර්සිටිස් වලින් ඔයගොල්ලන්ට මාස්ටර් එකක් වගේ ඔෆර් කරන්නේ අවුරුදු 4ක ඩිග්‍රී එකක් කම්ප්ලීට් කරලා තියෙනවා නම්. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට අවුරුදු 3 ඩිග්‍රී එකක් කරාට පස්සේ අර ප්‍රෝග්‍රෑම්ස් කීපයක් කරන්න තියෙනවා ක්වොලිෆයි වෙන්න. එතකොට කවදාවත් අවුරුදු 3 ඩිග්‍රී එකක් වටින්නේ නැහැ කියලා කාටවත් කියන්න බෑ. හැබැයි අවුරුදු 4ක ඩිග්‍රී එකක් කරන කෙනෙක්ට වඩා
අවුරුදු 3ක ඩිග්‍රියක් කරන කෙනෙක් නම් ඔයගොල්ලෝ ඩිරෙක්ට් හයර් ස්ටඩීස් වලට යනවා නම් ඕගොල්ලෝ අනිවාර්යයෙන් තව තව ක්වොලිෆිකේෂන්ස් හදා ගන්න ඕනේ. ඒ වගේම බ්‍රිජින් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. ඉතින් මේ දේවල් ගැන හොයලා ඒවා ඉස්සරහට කරන්න. ඒ වගේම පුළුවන් නම් පෝස්ට් ග්‍රැජුවේට් ඩිප්ලෝමා එකක් වගේ කරලා අර අවුරුදු 4ක ඩිග්‍රී එකට ගැලපෙන තත්ත්වයට ඔයගොල්ලෝගේ අවුරුදු 3 ඩිග්‍රී එකේ වටිනාකම වැඩි කරගන්න. එතකොට අවුරුදු 4 ඩිග්‍රියද අවුරුදු 3 ඩිග්‍රියද අදාළ වෙන්නේ නැහැ. ඉතින් ඊළඟට අපි කතා කරමු ඇත්තටම මේ එම්ප්ලොයිමන්ට් එක. එහෙම නැත්නම් මේ ජොබ් මාකට් එකේ තියෙන රියැලිටි එක. මොකද දැන් මේ මොනවා කරත් අන්තිමට ජොබ් එකක්නේ කරන්න ඕනේ. ඉතින් මේ ජොබ් එකකට යද්දි කොහොමද මේ අවුරුදු 3 අවුරුදු 4 කියන එක බලපාන්නේ? ඇත්තටම ජොබ් එකක් කරන්න ගියාම මේ එම්ප්ලොයර්ස්ලා ඕගොල්ලොන්ගෙන් අහන්නේ නෑ ඔයගොල්ලෝ කරේ අවුරුදු 3 ඩිග්‍රී ගන්නද අවුරුදු 4 ඩිග්‍රී ගන්නද? ඒක ඒ මිනිසුන්ට අදාළ නෑ ඇත්තටම. එයාලා බලන්නේ ඕගොල්ලොන්ගේ ස්කිල්ස් කොහොමද, ප්‍රැක්ටිකල් එක්ස්පීරියන්ස් එක කොහොමද, ඒ වගේම ඕගොල්ලොන්ට ඇත්ත ලෝකේ තියෙන ප්‍රශ්න දුන්නාම කොහොමද ඕගොල්ලෝ ඒක විසඳන්නේ. මෙන්න මේ වගේ ඕගොල්ලොන්ගේ තියෙන සොෆ්ට් ස්කිල්ස් තමයි ගොඩාක් දුරට මෙතනදී හයිලයිට් වෙන්නේ. එහෙම නැතුව ඇකඩමික් ස්කිල්ස් 3ද 4ද කියන එක ඒගොල්ලොන්ට අදාළ වෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම මේ විදිහට බලද්දී ඕගොල්ලොන්ට ඉන්ටර්න්ස් කීපයක් කරලා තියෙනවා නම්, ටෙක්නිකල් ස්කිල්ස් තියෙනවා නම්, කමියුනිකේෂන් ස්කිල්ස් හොඳට තියෙනවා නම්, ඒ වගේම ඕගොල්ලොන්ට හොඳ ඉන්ඩස්ට්‍රියල් එක්ස්පෝෂර් එකක් තියෙනවා නම් ඔයගොල්ලෝ ජොබ් එකකට යද්දී අවුරුදු 3ද අවුරුදු 4 ඩිග්‍රී එකක් කරාද කියලා ඒක වැදගත් වෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා මේ දේවල් ටික ඔයගොල්ලෝ කම්ප්ලීට් කරගත්තොත් සමහර විට අවුරුදු 4 ඩිග්‍රී එකක් කරපු කෙනෙක්ටත් වඩා අවුරුදු 3ක ඩිග්‍රී එකක් කරපු කෙනෙක් ඉස්සරහින් ඉන්න පුළුවන්. ඉතින් ඇත්තටම අවුරුදු 4 සහ අවුරුදු 3 ඩිග්‍රී එකක් වෙන් කරන ප්‍රධානම සාධකය තමයි කාලයටත් වඩා, ඒ කියන්නේ ඔයගොල්ලෝ අවුරුදු 3ක්ද 4ක්ද යන්නේ කියන කාලයටත් වඩා ඔයගොල්ලෝගේ ස්කිල්ස් වල තියෙන ගැප් එක. එතකොට අවුරුදු 4 ඩිග්‍රී එකක් කරන කෙනෙකුට කරගන්න පුළුවන් දේවල් ටික අවුරුදු 3 කෙනෙක්ට, ඒ කියන්නේ අවුරුදු 3ක ඩිග්‍රී එකක් කරන කෙනෙක්ට කරගන්න පුළුවන්ද කියන මෙන්න මේ ස්කිල් ගැප් එක තමයි ප්‍රධානම ප්‍රශ්නේ. ඉතින් එතකොට මෙතනදී ඔයගොල්ලන්ට තේරුම් ගන්න තියෙන්නේ එක්සෑම් ටික හරියට කරගන්න නැතුව, හරියට ඉන්ටර්න් එකක් කරගන්න නැතුව, ඒකත් අතෑරලා ඒ වගේම CV එකක් හරියට බිල්ඩ් අප් කරගන්නේ නැතුව, කමියුනිකේෂන් ස්කිල්ස් මිනිස්සු එක්ක කතා බහ කරන්නේ නැහැ, හොඳ නෙට්වර්ක් එකක් හදාගන්නේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ වැරදි ක්වොලිටිස් තියෙන අවුරුදු 4 ඩිග්‍රී එකක් කරපු කෙනෙක්ට වඩා අවුරුදු 3 ඩිග්‍රී එකක් කරලා ඔයගොල්ලෝ හොඳ ඉන්ටර්න් එකක් කරනවා නම් ඔයගොල්ලෝ CV එක පුරවන්න හොඳට කෝසස් කීපයක් කරලා හරියට CV එක බිල්ඩ් අප් කරගන්නවා නම්, ඒ වගේම ඕගොල්ලොන්ට හොඳ ඉන්ඩස්ට්‍රියල් එක්ස්පෝෂර් එකක් තියෙනවා නම්, හොඳට ප්‍රැක්ටිකල්ස් කරලා ඔයගොල්ලෝගේ අතේ අර ඇත්තරම දෙයක් අපි ඇත්තරම ඉතින් ඇත්තරම ටෙස්ට් ටියුබ් එකක් හැන්ඩල් කරද්දී පවා ඒක අල්ලන විදිහෙන් පවා මිනිස්සෙක්ව මෙෂර් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඕගොල්ලෝ මේ දේවල් ටික හරියට කරගන්නවා නම් අවුරුදු 4 ඩිග්‍රී එකේ කෙනෙක්ට වඩා අවුරුදු 3 ඩිග්‍රී එකක් කරපු කෙනෙක්ට අනිවාර්යෙන් ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් ඇත්තටම අවුරුදු 3 ඩිග්‍රී එකක් කරන කෙනෙක්ට ෆයිනෑන්ෂියල් පැත්තෙන් සහ ටයිම් එක පැත්තෙන් ලොකු වාසියක් තියෙනවා. මොකද ෆයිනෑන්ෂියල් පැත්තෙන් ගත්තොත් ඕගොල්ලෝ අපි කියමු බෝඩ් වෙලා ඉන්නේ කියලා. ඒතර බෝඩ් වෙලා ඉන්නවා නම් අවුරුදු 4කට කරන්න තියෙන බෝඩින් පේමන්ට් එකට වඩා අවුරුදු 3කට අනිවාර්යෙන් අඩුයි. ඒතර ඕගොල්ලෝ කෑම බීම ගන්නවනේ. ඉතින් ඒ දේවල් පවා අවුරුදු 4කට යනවට වඩා අවුරුදු 3කට අඩුයි. ඒවගේම ඔගොල්ලෝ ප්‍රයිවට් යුනිවර්සිටි එකක ඉගෙන ගන්නවා නම් අවුරුදු 4ක ඩිග්‍රී එකක් කරන්න ඔයගොල්ලන්ට යුනිවර්සිටි ෆී එක, යුනිවර්සිටි චාර්ජ් එක අනිවාර්යෙන් වැඩි වෙන්න බෑ අවුරුදු 3 ෆී එකකට වඩා. ඉතින් මෙතනදිත් ඔයගොල්ලන්ට වාසියක් තියෙනවා ෆයිනෑන්ෂියල් පැත්තෙන්. ඒ වගේම ටයිම් එක පැත්තෙන් ගත්තොත් ඔයාලට අනිවාර්යෙන්ම අවුරුද්දක් එහෙමම ඉතුරු වෙනවා. ඒ අවුරුදු 3 ඇතුළත ඔයගොල්ලෝ ඉන්ටර්න් එකක් කරගන්නවා නම් තවත් මාස 6ක් ඉතුරු වෙනවා. ඒ වගේම ඕගොල්ලොන්ට ජොබ්ස් වලට කලින් යන්න පුළුවන්. ජොබ්ස් වලට කලින් ගියාම ඕගොල්ලොන්ට ෆයිනෑන්ෂියල් ඉන්ඩිපෙන්ඩන්ස් එක ටාගට් කරනවා නම් ඒකට කලින් යන්න පුළුවන්. මොකද අවුරුදු 4 ඩිග්‍රී එකක් කරන කෙනෙක් එළියට ඇවිල්ලා ජොබ් එකක් කරලා එයා ෆයිනෑන්ෂියල් ඉන්ඩිපෙන්ඩන්ස් යන්න අවුරුද්දකට කලින් ඕගොල්ලොන්ට ෆයිනෑන්ෂියල් ඉන්ඩිපෙන්ඩන්ස් එකට යන්න පුළුවන්. මේ වගේ ගොඩාක් ඇඩ්වාන්ටේජස් තියෙනවා ඇත්තටම අවුරුදු 3 ඩිග්‍රී එකක් කරනවා නම්. ඉතින් කොයි වගේ තැන්වලදීද ඔයගොල්ලන්ට අවුරුදු 3 ඩිග්‍රී එකක් තිබ්බනම් ඇති කියලා ඔයගොල්ලන්ට නිගමනයකට එහෙම නැත්නම් කන්ක්ලූෂන් එකකට එන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ ප්ලෑන් කරනවා නම් ප්‍රයිවට් සෙක්ටර් එකේ ජොබ් එකක් කරන්න. එහෙම නැත්නම් ඔයගොල්ලෝ ඔන්ටර්ප්‍රිනර් කෙනෙක් විදිහට ඉස්සරහට එන ව්‍යවසායකයෙක් විදිහට ඉස්සරහට යන්න කැමති නම් අවුරුදු 3 ඩිග්‍රී එකක් කියන්නේ ඔයාලට ගැළපෙන සුපිරිම ඩිග්‍රී එක. ඒ වගේම ඔයගොල්ලන්ට හොඳ ප්‍රැක්ටිකල් එක්ස්පෝෂර් එකක් ගන්න, ඉන්ටර්න්ස් කරන්න අවස්ථාවක් ඔයගොල්ලන්ට තියෙනවා නම් එතනදිත් ඔයගොල්ලන්ට අවුරුදු 3 ඩිග්‍රී එක හොඳටම ගැලපෙනවා. ඉතින් තවදුරටත් ඔයගොල්ලෝ හයර් ස්ටඩීස් කරන් යන්න යනවා නම්, මාස්ටර් එකක් වගේ කරනවා නම් අර ඩිග්‍රී එක ඉවර වෙච්ච ගමන් යන්නේ නැතුව ඔයගොල්ලන්ට පුළුවන් නම් අවුරුද්දක් දෙකක් ජොබ් එකක් කරලා එක්ස්පීරියන්ස් අරගෙන එතනට යන්න. එතකොටත් ඔයගොල්ලන්ට අවුරුදු 3 ඩිග්‍රී එක හොඳටම ගැලපෙනවා. ඉතින් ඇත්තටම අවුරුදු 4 ඩිග්‍රී එකක් ඔයගොල්ලන්ට ඇත්තටම වැදගත් වෙන්නේ ඔයගොල්ලෝ ඇකඩීමියා හරි රිසර්ච් ෆීල්ඩ් එකට හරි එන්න හිතනවා නම්, ඒ වගේම ඕගොල්ලෝ ගවර්න්මන්ට් ජොබ් එකකට යන්න ප්ලෑන් කරනවා නම් අවුරුදු 4 ඩිග්‍රී එකක් ඔයගොල්ලන්ට වැදගත් වෙනවා.
ඒවගේ මාන්තිමට ඔගොලොන්ට ඩිරෙක් කොලශිප්වලට එමනතන් ඩිරෙක් මාස්ටර්ස් වලට ඩිරෙක් හයිස්ට ඩිසල්ට ප්ලයි කරනවනං එතකොටත් ඔගොලොන්ට ෆෝය ඩිග්‍රිය එකක් වැදගත්වෙනවා ඩිරෙක් කියන්න ඔගොල්ලෝ ග්‍රජුවට් කෙනෙක් වෙලා කෙලින්ම හයිස්ටඩිස් වලට යනවනම් ජොබ්යක් කරන්න නැතුව අනේ වගේ අවස්ථාවලදී ඔගොලන්ට ෆෝය ඩිග්‍රික තමයි අවශ්‍යවෙන්. ඉතින් අවසාන වශයෙන් ඔගොල තේරුම් ගන්න ඕන දේ තමා අවුරුදුනේ ඩිග්‍රිකද අවුරුදු 4 ඩිග්‍රිකද ඔගොල කරන්න කියලා ඇත්තටම වැදගත් වෙන්නේ නෑ ලංකාව ඇතුලේ ඔගොලොන්ට ගේමක් ගහන්න නම් ඉතින් ඔගොල මොන්න අවුරුදුවල ඩිග්‍රි කරත් ඕගොලොන්ගේ ස්ට්‍රටජියක ඔගොලොන්ගේ ප්ලෑන් එක මත තමයි ඔයාලගේ ෆියච එක ෆෝකස් වෙන්න. ඉතින් ඔගොල ඇතරම ගොඩක් දෙනෙක් මගින් අහලා තිබා ඩිග්‍රීස් වල නේම්ස් කියලා මේ ඩිග්‍රික කොහොමද මේ ඩිග්‍රික කොහොමද ඉතින් ඔය මොන ඩිග්‍රික කරත් ඔගොල ඕක තෝරගෙන ඇත්තේ ඔයාලගේ චොයිස් එකට ඔයාලගේ කැමැත්තටනේ. ඉතින් මොන ෆීල්ඩ් එකෙන් ඉස්සරහට ආවත් ඔයාලට හරි පාරක් හදාගන්න පුළුවන්. එතන මෙතනදී හොඳම ඩිග්‍රික් කියලා කොහෙවත් නැහැ. ඒ හින්දා අනිවාර්යයෙන්ම මම මේ කියපු දේවල් ෆලෝ කරලා අවුරුදු 3ද අවුරුදු 4ද ඩිග්‍රියක් කරන්න කියලා වැදගත් නැහැ. අනිවාර්යයෙන්ම ඉස්සරහට යන්න ගේමක් ගහන්න. මේ වගේ තව වැලියබල් වීඩියෝ එකකින් අපි ආයෙ හම්බෙමු.